Hello everyone, welcome back to my channel. ඉතින් මම අදත් ඔයාලට රීඩින් එකක් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් අද රීඩින් එකෙන් අපි බලන්නේ ඔයාගේ පාර්ට්නර් ඔයාට වැඩිපුරම කැමති හේතුව මොකක්ද නැත්නම් වැඩිපුරම කැමති කියන එක තමයි අද රීඩින් එකෙන් බලන්නේ. ඉතින් ඔයාලට ෆයිල්ස් තුනක් තියෙනවා. කැමති ෆයිල් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට ටයිම් එක අවශ්‍ය නම් වීඩියෝ එක පෝස් කරලා ටයිම් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තාම channel එකට subscribe කරලා නැත්නම් channel එකට subscribe කරලා ඉදිරියටත් මේ වගේ රීඩින්ග්ස් බලන්න මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම personal reading ගන්න කැමති නම් comment section එකේ තියෙන details වලින් මාව contact කර ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා free readings ගන්න කැමති නම් description එකේ තියෙන links වලට ගිහිල්ලා මගේ website එකෙන් ඔයාලට readings ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැනටමත් ඔයාලගේ file එක select කරන් ඇද්ද කියලා. අපි එහෙනම් ඔයාලගේ reading එක පටන් ගමු. Hi file number 1 අපි බලමු ඔයාගේ partner ඔයාගේ කැමතිම ගුණාංගය මොකක්ද කියලා. ඉතින් ඔයාගේ partner ගත්තාම ඔයාගේ කැමතිම ගුණාංගය තමයි එයා ගොඩක් ඔයා family එක ගැන හිතන කෙනෙක් විදිහට දකිනවා. විශේෂයෙන් marry කරපු කෙනෙක් නම් ඔයා ගොඩක් පවුල ගැන හිතලා වැඩ කරන කෙනෙක් විදිහට දකිනවා. එදෙන තාම marry කරලා නැති වුණත් එයා හිතනවා කවදා හරි දවසක ඔයාත් එක්ක හොඳ family life එකක් ගත කරන්න පුළුවන්. ඔයා හොඳ පවුලක් ගෙනියන්න පුළුවන් කෙනෙක් විදිහට positive විදිහට එයා ඔයාව දකිනවා කියන එක මම දකිනවා. ඒ වගේම එයා හිතනවා ලයිෆ් එකේ දේවල් හොඳට මැනේජ් කරන්න දන්න විශේෂයෙන් මුදල් වගේ දේවල් හොඳට මැනේජ් කරන්න දන්නවා. ඉතින් ඒකත් එක්ක යා හිතනවා ආත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක හරිම සාර්ථක සහ ශක්තිමත් එකක් බවට පත් කරගන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඕවරෝල් ගත්තාම ඔයාගේ පාර්ට්නර්ට ගොඩක් පොසිටිව් ෆීලින් එකක් ඔයාගෙන තියෙනවා. විශේෂයෙන් ඔයාගේ පවුල ගැන තියෙන ලැබියාව, ඒ උනන්දුව, ඒ ඔයා දේවල් මැනේජ් කරන විදිහ, ඒ දේවල් ගැන ලොකු කැමැත්තක් එයාගේ හිතේ තියෙනවා. ඉතින් ඒ වගේම ඔයා හොඳ වයිෆ් කෙනෙක් නැත්නම් හොඳ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්, හොඳ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්, හොඳ හස්බන්ඩ් කෙනෙක් විදිහට ඒ කෙනා ඔයාව දකිනවා කියන එක මම දකිනවා. ඒ වගේම ඔයා ගොඩක් රිලේෂන්ෂිප් එකට කමිටඩ් වෙලා ඉන්න, රිලේෂන්ෂිප් එකට ගොඩක් ඉන්වෙස්ට් කරලා තියෙන කෙනෙක් විදිහට දකිනවා. දැන්ට නැතුණත් ඉස්සරහදී එයා ඒ විදිහට ඔයාව දකින්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඕවරෝල් ගත්තාම ෆයිල් නම්බර් 1 ඔයාගේ පාර්ට්නර් ගොඩක් පොසිටිව් විදිහට තමයි ඔයාව දකින්නේ. ඒ වගේම ඔයා මැරි කරලා දරුවෝ ඉන්න කෙනෙක් නම් ඔයා ගොඩක් හොඳ අම්මා කෙනෙක් විදියට නැත්නම් ගොඩක් හොඳ තාත්තා කෙනෙක් විදියට ඔයාගේ පාර්ට්නර් ඔයාව දකිනවා කියන එක මම දකින. ඒ වගේම හැමෝගෙනම හොයලා බලන හැමෝටම ගොඩක් ආදරය කරන කරුණාවන්ත වෙන කෙනෙක් විදියට ඔයාගේ පාර්ට්නර් ඔයාව දකින. ඒ වගේම සමහරක් විට හැමදේම කෙනාවම එකතු කරලා තියාගන්න ගොඩක් උත්සාහ කරන, පවුල එකතු කරලා තියාගන්න ගොඩක් උත්සාහ කරන කෙනෙක් විදියට ඔයාව දකිනවා කියන එක තමයි මම මෙතනදී ෆයිල් 1 සඳහා දකින්නේ. ඉතින් ෆයිල් 1 ගොඩක් හොඳ විදිහට තමයි ඔයාගේ පාර්ට්නර් ඔයාව දකින්නේ. එයා ගොඩක් කැමතියි ඔයාගේ මේ තියෙන ගුණාංගය. ඉතින් ඒක දිගටම පවත්වාගෙන යන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් ඔයාගේ රීඩින් එකේ මට මේ වගේ මැසේජ් එකක් තමයි පෙන්නන්නේ. ඉතින් මම හිතනවා මේ රීඩින් එක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. අපි එනවා ඔයාලගේ ඊළඟ රීඩින් එකෙන් හම්බෙමු. Hi file number 2 අපි බලමු ඔයාගේ පාර්ට්නර් ඔයාගේ වැඩිපුරම කැමති මොනකටද කියන එක. ඉතින් මම දකිනවා ඔයාගේ පාර්ට්නර් ගොඩක් ඔයාව විසිලිවන්ත කෙනෙක් විදියට දකිනවා. ඒ වගේම ගොඩක් කරුණාවන්ත කෙනෙක් විදියට දකිනවා. සමහරක් අවස්ථාවල ඔයා තරහා ගිහිල්ලා නැත්තම් හදිසියෙ දේවල් කිව්වත් කරුවත් එයා දන්නවා ඔයා ගොඩක් ආදරණීය කෙනෙක්. ඒ වගේම ඔයා ගොඩක් වෙලාවට ඉවසීමෙන් ඉන්න උත්සාහ කරන කෙනෙක් විදියට දකිනවා. ඒ වගේම ගොඩක් උත්සාහවන්ත කෙනෙක් විදියටත් එයා ඔයාව දකිනවා. ඒ වගේම ගොඩක් අවස්ථාවලදී ඔයා දේවල් තේරුම් අරගෙන වැඩ කරන්න උත්සාහ කරන කෙනෙක් විදියට ඔයාගේ පාර්ට්නර්ව දකිනවා කියන එක මම දකිනවා. ඒ වගේම කොච්චර දේවල් සිද්ධ වුණත් එයාගේ අතින් වැරදි සිද්ධ වුණත් මොනවා වුණත් ඔයා හැමතිස්සෙම සමහරක් විට එයාට සමාව දීලා අපව ඔයාලගේ රිලේෂන්ෂිප් එක අලුතෙන් පටන් ගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකට එයා ගොඩක් කැමතියි. ඒ වගේම එයා ඒක ගොඩක් අගය කරනවා. ඒ වගේම ඔයා ගොඩක් ඇට්‍රැක්ටිව් කෙනෙක් විදියට දකිනවා. ෆිසිකලිත් එයා ගොඩක් ඇට්‍රැක්ටිව් කෙනෙක් විදියට ඔයාව දකිනවා. ඒ වගේම එයාට ඔයත් එක්ක ඉද්දී ලොකු පරිස්සමක් දැනෙනවා. ගොඩක් එයා ප්‍රොටෙක්ට් කරනවා. ගෑල්ලමෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් ලොකු පරිස්සමක් ඔයාගාව එයාට දැනෙනවා කියන එක මම දකිනවා. ඉතින් ඒ ක්වොලිටිස් වලට ඔයාගේ පාර්ට්නර් ගොඩක් කැමතියි. ඉතින් ඔයා හැමතිස්සෙම එයාට හයියක් වෙන්න උත්සාහ කරනවා කියන එක එයාට දැනලා තියෙනවා. ඉතින් ඒක එයාට ගොඩක් ලොකු උදව්වක් යාගේ ජීවිතේ ඉස්සරහට යන්න කියන එක මම දකිනවා. ඉතින් ඕවරෝල් ගත්තාම ෆයිල් නම්බර් 2 ඔයාගේ පාර්ට්නර්ට මේ වගේ හැඟීමක් තමයි තියෙන්නේ. එයා මේ වගේ ක්වොලිටිස් වලට ඔයාගේ ගොඩක් කැමතියි කියන එක මට මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඉතින් ඔයාගේ රීඩින් එකෙන් මට මේ වගේ මැසේජ් එකක් තමයි තියෙන්නේ ෆයිල් නම්බර් 2. ඉතින් මම හිතනවා මේ රීඩින් එක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා.
හයි ෆයිල් නම්බර් 3 අපි බලමු ඔයාගේ පාර්ට්නර්ගේ කැමති ගුණාංග මොනවාද කියන එක. ඉතින් ඔයාගේ පාර්ට්නර් ඔයාව හරිම ප්ලේෆුල් කෙනෙක් විදිහට දකිනවා. ඒ කියන්නේ හැමතිස්සෙම ඔයා ගොඩක් උනන්දුවෙන් ගොඩක් ඇක්ටිව් විදිහට හැමතිස්සෙම සමහරකට hina වෙලා ඉන්නවා. හැමතිස්සෙම අර පොඩි ළමෙක් වගේ අර හැමතිස්සෙම මොන හරි දෙයක් කරන්න අනිත් අය සතුටින් දින තමන් සතුටින් ඉන්න වගේ උත්සාහ කරන කෙනෙක් විදිහට ඔයාගේ පාර්ට්නර් ඔයාව දකිනවා. හැමතිස්සෙම මොන හරි අලුත් දෙයක් කරන්න කැමති කෙනෙක් විදිහට එයා ඔයාව දකිනවා. ඉතින් සමහරකට ඒ ඔයාගේ behavior එක නැත්නම් ඒ වගේ personality එකකින් හින්දා යාට සමහරකට ජීවිතේ අලුත් දේවල් අත්දකින්න අවස්ථාව ලැබෙනවා වෙන්න පුළුවන්. ඔයා හැමතිස්සෙම සතුටින් ඉඳලා අනිත් අයව සතුටු කරන්න උත්සාහ කරන කෙනෙක් විදිහට දකින. ඒ වගේම එයා කොච්චර දුකෙන් හිටියත් අප්සෙට් එකෙන් හිටියත් එයාව සතුටු කරන්න එයාව hina ගස්සන්න මොනවද කරන්න ඕනේ කියන එක ඔයා දකින. ඒ වගේම ඔයාගේ වයස කීය වුණත් තාම අර හිතින් තරුණ හිතින් තාම අර ළමෙක් වගේ එනර්ජි එකක් ඔයාට තියෙනවා. ඉතින් ඒකට එයා ගොඩක් කැමතියි කියන එක මම දකින. ඉතින් ඔයාගේ ජීවිතේ දේවල් ගොඩාක් බරපතල විදිහට ගන්න තෝ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන. ඉතින් කෙනෙක් විදිහට දකින ඒක එයාගේ ජීවිතයට ලොකු මොටිවේෂන් එකක් විදිහට දකින. ඒ වගේම ඔයා ගොඩක් ඩ්‍රීමි කෙනෙක් විදිහට දකින හැමතිස්සෙම සිහින දකින සිහින පස්සේ හම්බාගෙන යන උත්සාහ කරන කෙනෙක් විදිහට එයා දකිනවා ෆයිල් නම්බර් 3. ඉතින් ඔයාලගේ රීඩින් එකේ මට මේ වගේ මැසේජ් එකක් තමයි පෙන්නන්නේ. ඉතින් මම හිතනවා මේ රීඩින් එක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. අපි එහෙනම් ඔයාලගේ ඊළඟ රීඩින් එකෙන් හම්බෙමු.